ඔන්න යාළුවනේ අදත් ආවා වීඩියෝ එකක් අරගෙන අද අපි හදන්න යන්නේ කඩල කරත්තේ රසට කඩල ටෙම්පරාදුවා. මුලින්ම අපි තාච්චියට තෙල් ටිකක් දාගමු. දැන් අපි සුදු ලුණු ටික එකතු කරගමු. දැන් අපි වියලි මිරිස් ටික එකතු කරගමු. බී ලුණු ගෙඩියක ලුණු එකතු කරගමු. පරපිංච ටිකකුත් එකතු කරගමු. දැන් අපි කූනිස්ස ටික එකතු කරගමු. දැන් අපි මිරිස් කුඩු ටිකක් එකතු කරගමු. දැන් අපි තක්කාලි සෝස් ටිකක් එකතු කරගමු. අපි සෝයා සෝස් ටිකක් එකතු කරගමු. දැන් අපි පොල් ටික එකතු කරගමු. දැන් අපි කඩල ටික එකතු කරගමු. දැන් අපි ලුණු ටිකක් එකතු කරගමු. දැන් අපි කෑලි මිරිස් ටිකක් එකතු කරගමු. ඔන්න යාළුවනේ දැන් අපි කඩල තෙම්පරාදුව හදලා ඉවරයි.